පෞගේ දවසේ අපේ යාළුවෙක් සෙට් වෙලා මේ තව යාළුවෙකුට සෙට් වෙලා දැන් ඉතින් මචං අඩියක් ගහමුවා කියලා දැන් ඉතින් මෙයයි නෑ සෙට් වෙලා ගිහිල්ලා දැන් ඊයයි තව යාළුවන්ට අඬ ගහලා අයි අනිත් එක්කෙනත් තව යාළුවන්ට අඬ ගහලා දැන් ඔහොම දැන් ඔය දැන් කට්ටිය මෙහෙම අඩිය ගහන ගමන් මේ දැන් අර යාළුවා කියනවා මේ අනේ ඒක නෙමෙයි මචං මාර සිද්ධියක් වුණානේ මට හරි මට මේ ලයිට් බිලක් ගෙවා ගන්න ඕන සල්ලි නෑනේ මචං මට හැන්න රුපියල් 10000ක් දීපන් එතන ඉඳපු එක කොල්ලෙක් කිව්වා හරි ඕක මට ගන්න ලොකු කේස් එකක් නෙමෙයි බං දෙන්නම රුපියල් 10000ක් උඹට 10000 ඌගේ අතට දුන්නට පස්සේ මේ ඌ කියනවා මේ ඒක නේ මචං මම මේක හෙට අනිද්දා දෙන්න නැහැ ඕන්නේ නැහැ බං ඕන්නේ නැහැ මං උඹට ඕක දුන්නේ මේ ගන්න නෙමෙයි කියලා දැන් ඉතින් ඔහොම වෙලා දැන් අටි කහලා විනෝද වෙලා කට්ටිය එක්ක දැන් ඔන්න මේ අර සල්ලි දුන්නු කොල්ලත් දැන් ගෙදර යනවා ගෙදර ගිහිල්ලා දැන් උදේ දැන් ගෙදර ගෑනට කියනවා ඒක නෙමෙයි මට මාර සිද්ධියක් වුණානේ ඒ මොකෝ මෙන්න මේ යාළුවෙක් මෙන්න මෙහෙම අඩිය ගහන ගම රුපියල් 10000 කිව්වා ලයිට් බිලක් ගෙවන්නේ කියලා මම ඒක දුන්නා මම මේ මචං එපයි කියලා මම කිව්වා මේ කිව්වා දැන් ඉතින් මට මාර සිද්ධිය දැන් මේක ඉල්ලන්නේ කොහොමද කියලා කල්පනා කරා ඉල්ලන් තමසේ රෙදි ඇඳගෙන ඉයෝයි ගිහිල්ලා ඉල්ලන්නේ ඕක කියලා දැන් ගෙදර මිනිස්සයා කිව්වට පස්සේ දැන් මූ හැන්දෑවිත් දැන් ඕක කල්පනා කර ඉඳලා දැන් ගෙදර ගෑණි දැන් ඔන්න අඩියක් ගැව්ව හැන්දෑ අර වේදනාවට තියන අර සල්ලි ඉල්ලන්නත් එපා ගහලා ඔන්න මතක් වුණා හරි ගෙදර ගෑණි කිව්වනේ රෙදි ඇඳගෙන මේ යන්නේ ඕක ඉල්ලන්න කියලා මූ හැන්දෑවේ අඩිය ගහලා ඉවරලා ගෙදර ඇවිල්ලා හෙළුවෙන් ගිහිල්ලා ඔය දන්නේ ඌට දීලා අම්බානට 10000 නෙමෙයි ලක්ෂයක් විතර වියදම් වෙන්න තුවාල වෙන්නම ගහලා මොන්න ඉස්පිරිතාලේ වැටලා ඉන්නවා මම යනකොට